ආයිබෝවන් කියල පිළිගන්න ඔයාලව අද මම ඔයාලව එක්කන් යන්න හදන්න අමතම විදිිය කෑමක් හදන්න කොස් කිව්වම අපි කොස් කනවා වැල කනවා වරක කනවා හැබැයි කවුරුවත් හිතුවද කොස් කොලත් මේ වගේ කන්න පුළුවන් කියලා අද අපි හදන්න යන්නේ සුපිරිම කොස් කොල මැල්ලුමක් කොස් කොල කිව්වට අපි මේකට ගන්නේ වරක දළු මේ බලන්නකො මම වර්ගදලු ටික හොඳට හෝදලා මෙන්න මේ වගේ කොලේ නටු හරිය මෙන්න මේ වගේ කපලා ඉවත් කරගෙන මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. හීනියට කපාගත්ත කොස්දලු ටික අපි මේම හට්ටියකට දාලා ගින්දර අඩු කරලා ටික වෙලාවක් මලව ගන්න ඕනේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. කොළ ටික බාගෙට මැලවීගෙන එද්දිම කාගත්ත පොල් ටික ඊට පස්සේ ලොකු ලුණු රසායන වලුණු ටිකක් දාලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. මතක ඇතුව වතුර චූට්ටකුත් දාගන්න. දැන් නම් සුවඳ එන්න ගන්නවා. මේ ටික තව පොඩ්ඩක් මැලවෙන්න ඇරලා අපි මේ ටික වෙනම භාජනයකට අයින් කරගමු. හරි දැන් හට්ටිය හිස්නේ ඒකට තෙල් පොඩ්ඩක් දාලා තෙල් රත් වෙද්දිම අබ ටිකකුයි වියලි මිරිස් කරල් ටිකකුයි උම්බලගඩ ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අරන් තියාගත්ත කොස්දලු ටික මේකට දාලා සේරම එකතු වෙන්න කලවම් කරන්න ඕනේ. වැඩි වෙලා ලිපේ තියන්න එපා. විනාඩියක් විතර කලවම් කරලා ලිප ඕෆ් කරගන්න. ඔන්න අපේ රසමරස කොස් මැල්ලුම හදලා ඉවරයි. බලන්නකො ඒකේ ලස්සන ලේවල සිරි පාලනය කරන්න ඇගේ විසසන්න මේක මරු බේතක්. ඒ වගේම වට්ටම රස කෑම. ගෙදර කොස් ගහක් තියෙනවා නම් අදම හදලා බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සුබ දවසක්.